හායි අද අපි බලන්නේ වටාණයි අලු කෙසෙලු එකතු කරලා කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. හිතාගන්න බෑනේ මේ දෙක එකතු කරලා කොහොමද කරි එකක් එන්නේ කියලා. අද මම වටාණා කෝපයක්කොයි අලු කෙසෙල් එකක්වත් ගන්නවා. වටාණා එකට හොඳටම උණු කරපු නටන වතුර කෝපයක් විතර දාලා මෝඩියක්කුත් දාලා විනාඩි 10ක් විතර වහලා තියෙනවා. සාමාන්‍යයෙන් කියනවානේ වටාණා උයන්න ගොඩාක් වෙලා යනවා. පෙඟෙන්න තියන්න ඕනේ කලින් දවසේ රෑ එහෙම කියලා. එහෙම මොනවත් අවශ්‍ය නැහැ. මේ විදිහට කරලා බලන්නකෝ. අලු කෙසෙල් එකේ පොත්ත අයින් කරලා ඒක පොඩි කෑලි වලට කපා ගන්න. ගොඩාක් පොඩියට කපා ගන්න එපා. මේ ගානට කපා ගත්තොත් ඇති. ලුණු ගෙඩියක් සුදු ලුණු බික් 5ක් විතර පොඩියට කපා ගන්න. තෙම්පරාදුවට අබ, උළුහල්, උඳ ඇට, රතු මිරිස්, කරපිංචා ලෑස්ති කරගන්නවා. විනාඩි 10කට පස්සේ අපි උණු වතුරේ දාපු වටාණා එක හොඳටම සෝදලා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය වතුර දානවා. සුදු ලුණු ටිකයි ලුණු තේ හැන්දකුත් ඒකට අපි එකතු කරනවා. මිරිස් කුඩු තේ හැන්දක්, 3-5 කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරලා හොඳටම මික්ස් කරලා ඒක ලිපේ තියලා උයනවා. විනාඩි 8ක් 10ක් වෙනකොට වටාණා එක භාගයට ඉදලා එනවා. එතකොට කපලා තියාගත්ත අලු කෙසෙල් කෑලි ටිකත් එකතු කරනවා. ඊට පස්සේ මේ දෙකම එකට උයනවා. අනිත් පැත්ත ලිපේ තාච්චයක් තියලා ඒකට තෙල් ටිකක් දාලා අබ, උළුහල්, උඳු ඇට ටික දාලා තෙම්පරාදු කරන්න පටන් ගන්නවා. ඒකට ලුණු ටික දානවා. ලුණු ටික රත් වුණාට පස්සේ රතු මිරිස්, කරපිංචාත් දාලා තෙම්පරාදුව හදනවා. තෙම්පරාදුව ඉවර කරලා මේ පැත්තෙන් බලනකොට වටාණා එකයි අලු කෙසෙල් එකයි හොඳටම ඉදිලා තියෙනවා. ඒකට ග්‍රයින්ඩ් කරගත්ත මිටිකිරි එකත් එකතු කරගන්නවා. ඒකත් එක්කම අපේ තෙම්පරාදුවත් එකතු කරගන්නවා. ටික වෙලාවක් අඩු ගින්දරෙන් මේ කරි එක තියන්න එහෙමම ලිපේ. ඊට පස්සේ බලනකො රස